අයිබෝන් good morning සාදර පිළිගන්න බස්ටි ශ්‍රී ලංකා අපේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද යන්නේ 80 පාරට අලුත් වෙනසක් කරපු දිනිසුරු එක්ස්ප්‍රස් කම්පැනි බොන්ලක් බස් එකේ කොළඹ ඉඳන් වවුනියාවට. එහෙනම් ඇඳලින් අපිත් එක්ක යන් එහෙනම් අලුත්ම බොන්ලක් බස් එකේ කොළඹ ඉඳන් වවුනියාවට. ඉතින් ඔන්න හැමදාමත් වගේ අදත් බස්ටි ශ්‍රී ලංකා අපි එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට තවත් අලුත් අත්දැකීමක් තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. මේ ඈතින් එන්නේ අද දවසේ අපේ කතානායකයා. ලංකාවටම බස් 4ක් තියෙන ඒ වයින්ුත් දැනට සාමාන්‍ය මගී ප්‍රවාහනයටම තුන්වෙනි බොන්ලක් බස් එක තමයි මේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ හැමදාමත් තමන්ගේ පාරිභෝගිකයන්ට හොඳම දේ දෙන්න උත්සාහ කරන හොඳම බස් කම්පැනි එකක් තමයි දිනිසුරු එක්ස්ප්‍රස් කියන්නේ. මේ දිනිසුරු එක්ස්ප්‍රස් කම්පැනි එකේ මාර්ගංක 87 වවුනියා කොළඹ බලපත්‍රයට එක්වුණ අලුත්ම බ්‍රෑන්ඩ් නිව් බොන්ලක් බස් එක ගැන තමයි මේ වීඩියෝ එක. අද දවස 2026 ජූනි 4 වෙනිදා. අද තමයි බස් එක හාහාපුරා කියලා පාරට එකතු වෙන පළවෙනි දවසේ. ඒ කියන්නේ මංගල ගමන දවස. මේ දින තමයි බස් එක පළවෙනි වතාවට බැස්ටින් මාද බස් නැවතුම් පොළට ආවේ. දැන් වෙලාව උදේ 6:25යි. දැන් තමයි බස් එක තමන්ගේ ගමන් වාරය පටන් ගන්න මගී පර්යන්තයට. එහෙම නැත්නම් කිව් එකට ආවේ. අපිට පිටත් වෙන්න තියෙන්නේ උදේ 4. ඉතින් අපිට විනාඩි 35ක කාලයක් තියෙනවා බස් එක ලෝඩ් කරන්න. හරි අපි බස් එකේ එළිය ෆීචර්ස් ගැන කතා කරමු. අපි මුලින්ම ගමු මූණ ගත්තොත් එහෙම අපිට බලන්න පුළුවන් ලස්සන යුනික් ඩිසයින් එකක්. එතකොට මෙතන අපිට බලා ගන්න පුළුවන් බොන්ලක් ලෝගෝ එක තියෙනවා. ඒක ලයිට් කරලා තියෙන. ඒක මාර ලස්සන පෙනුමක් එනවා. ඒක ලයිට් කරපු එකෙන්. ඊට පස්සේ මේ පල්ලෙහා ෂෙල් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක ලයිට් කරන්න පුළුවන්. මම ඒක පෙන්නන්නම් ඔයගොල්ලන්ට යන ගමනේදී. ඊට පස්සේ අපි හෙඩ්ලයිට් ගත්තොත් එහෙම හෙඩ්ලයිට් අපිට බලා ගන්න පුළුවන් LED හෙඩ්ලයිට්ස් දෙකක් තමයි තියෙන්නේ. ක්‍රිස්ටල් ක්ලියර් මාර ක්ලියර් එක රැට. මෙතන බොන්ලක් ලෝගෝ එක තියෙනවා. ඒකෙනුත් මාර පෙනුමක් තියෙනවා. මේගොල්ලෝ බ්‍රෑන්ඩින් ගැන සෑහෙන ඉදලා තියෙනවා බස් එකේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වටේ ගියාම ලගේජ් කම්පාර්ට්මන්ට්ස් වලට අමතර මේ පොඩි ලයින්ස් වගේ තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ ලයින්ස් වගේ තියෙන ඒවත් පොඩි කම්පාර්ට්මන්ට්ස් තමයි තියෙන්නේ. බස් එකේ රිපෙයාර් එකක් ආවොත් එහෙම බස් එකේ වටේටම මේ කම්පාර්ට්මන්ට්ස් අරින්න පුළුවන්. මොකක් හරි රිපෙයාර් එකක් ආවොත් අපිට ඒක අරලා අදාළ රිපෙයාර් එක කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්ත ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් පොඩි ලොගෝ එකක් වගේ පොඩි ලගේජ් කම්පාර්ට්මන්ට් එකක්. ඊට පස්සේ ඉස්සරහා රෝදේ ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් 295 ටයර් සයිස් එක. ලස්සන බොන්ලක් ඩ්‍රින්ක් අප් සෙට් එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙතන ෆුවල් ඩෝ එකක් බලා ගන්න පුළුවන්. දිනිසුරු බ්‍රෑන්ඩින් එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතනින් ඩිපාර්චර් ටයිම් ස්ටික් ගහලා තියෙනවා. මේක මේ පැත්තේ අනිත් පැත්තේ දෙපැත්තෙම ගහලා තියෙනවා. එතකොට කොළඹින් උදේ 7 වවුනියාවෙන් රෑ 7 තමයි බස් එකේ ඩිපාර්චර් ටයිම්ස් තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ බස් එකට නගින කෙනෙක්ට මහරගමින් නගින්නත් පුළුවන්. උදේ 5 මාට නාවින්න ෂෙඩ් එක ගාවින් බස් එක පිටත් වෙනවා. ඉතින් මේ බුකින් නම්බර් එකට කතා කරොත් එහෙම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ෂීට් එක බුක් කරගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි බස් එකේ බඳ කොටස තියෙන්නේ. අපි පිටිපස්සේ රෝදේ ගාවට දැන් පිටිපස්සේ රෝදේ ගාවත් අර මං කලින් කිව්වා වගේම පොඩි ලගේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. රෝදේ ටයර් සයිස් එක ගත්තොත් 295. ඒ වගේම ලස්සන රින්ග් අප් සෙට් එකක් බලා ගන්න පුළුවන්.
බස් එක ඩිසයින් එක ගැන ඩිසයින් කරද්දි බස් එකේ ලස්සන ගැන සෑහෙන හිතලා තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙතන රේඩියේටර් එක තියෙන තැන ලස්සනට හදලා තියෙන ෂෙල් එක. ඊට පස්සේ අපි බස් එකේ පිටිපස්සට ඇවිල්ලා බලමු බස් එකේ මොනවද පිටිපස්සේ තියෙන බලන්න පුළුවන් දේවල් කියලා. ඊට පස්සේ බස් එකේ උඩින් ඉඳන් ගත්තොත් එහෙනම් අපිට බලා ගන්න පුළුවන් බස් එකේ ගහලා තියෙනවා දිනිසුරු බ්‍රෑන්ඩින් එක. ඊට පස්සේ බුකින් නම්බර්ස්, ඩිපාර්චර් ටයිම්ස් ඒක ඇතුලෙන් අපිට බලා ගන්න පුළුවන් LED බෝඩ් එකක් බොන්ලා කියලා දැනට තියෙන්නේ. ඒක බිල්ට් ඉන් බස් එකට ආපු එකක්. ඊට පස්සේ බොන්ලා ලෝගෝ එක තියෙනවා. ඊට පස්සේ මෙතන එන්ජින් කම්පාර්ට්මන්ට් එක තියෙනවා බලා ගන්න පුළුවන්. මේ බස් එකේ මොඩල් එක ගැන කිව්වොත් එහෙනම් මේක Falcon LX කියන මොඩල් එකේ බස් එකක්. බොන්ලා බ්‍රෑන්ඩ් එකේ Falcon LX. මොඩල් නම්බර් එක අපිට බලා ගන්න පුළුවන් JXK 6125 කියන මොඩල් නම්බර් එක. රයිට්. ඉතින් ඔය ටික තමයි අපිට බස් එකේ පිටිපස්සෙන් බලන්න පුළුවන්. ලස්සන බ්‍රේක් ලයිට් සෙට් එකක් එකම තියෙනවා. පිටිපස්සේ රියර් කැමරා එකක් තියෙනවා. බස් එක ගැන කතා කරද්දිම magia.lk අමතක කරන්න බෑ. magia.lk එකෙන් ඕගොල්ලන්ට බස් එක බුක් කරන්න පුළුවන්. බුකින් නම්බර් එකෙන් කෝල් එකක් දීලා කතා කරනවට අමතරව. එසකට මෙතරින් බලා ගන්න පුළුවන් බැටරි කම්පාර්ට්මන්ට් එක. අර මම කලින් කිව්වා වගේම පිටිපස්සේ රෝඩ් දෙක උඩත් මෙතන පොඩි ලොකර් ස්පේස් එකක් තියෙනවා. ඒ කියන්නේ ලැගේජ් ස්පේස් එකක් තියෙනවා. අපිට වටින කින දේවල් දාගන්න. ඊට පස්සේ මෙතන තියෙන ලොකු ලැගේජ් දොරවල් තුනක් මේ පැත්තෙන් වගේම අනිත් පැත්තෙන් ඇක්සස් කරන්න පුළුවන්. අපිට ඕනම දෙයක් ඕනම ලොකු බයික් එකක් වගේ දෙයක් වුණත් දාගෙන යන්න පුළුවන්. ඒ තරම් ලොකු ලැගේජ් ස්පේස් එකක් අපිට දීලා තියෙනවා. මෙතනත් තියෙන මම අර කලින් කිව්වා වගේම පොඩි ලොකර් එකක් ඉස්සරහා රෝදේ උඩ. ෆුවල් ඩෝ එක බලා ගන්න පුළුවන්. ඔහොම තමයි මේ වටේ වැඩ තියෙන්නේ බස් එකේ. ඉතින් මේ තියෙන බස් එකේ ඉස්සරහා දොර අපි බලමු බස් එක ඇතුළට ගිහිල්ලා මොනවද බස් එකේ ස්පෙෂල් දේවල් තියෙන්නේ කියලා ඇතුලේ. බස් එක ඇතුළ ගැන කතා කරද්දී අපි මුලින්ම බලමු ඩ්‍රයිවර් කැබින් එක. අපිට බලා ගන්න පුළුවන් හොඳ කම්ෆර්ටබල් සීට් එකක් ඩ්‍රයිවර්ට තියෙනවා. හොඳ ලොකු ස්ටීරින්ග් වීල් එකක් තියෙනවා. කාබන් ෆයිබර් ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා. කැමරා සිස්ටම් එක, සෙටප් එක, මයික් සිස්ටම් එක, ඊට පස්සේ ඩෑෂ්බෝඩ් ජියෝ සිස්ටම් එකක් තියෙනවා. ඒ විස්තර ඔක්කොම අපිට අහගන්න පුළුවන් සවිස්තරාත්මකව අපි ඉසුරු අයියගෙන්. ඊට අමතරව බස් එක ඇතුළ ගැන ඉන්ටීරියර් එකේ අපිට වටයක් දාද්දි අපිට බලා ගන්න පුළුවන් ෆ්‍රිජ් එක. ඊට පස්සේ මගේ කාව ගමන් මේ විදිහට තමයි බස් එකේ ඇතුළ පේන්නේ. අපි වැඩි විස්තර අහලා බලමු ඉසුරු අයියගෙන් බස්සේ ඩ්‍රයිවර් කැබින් එක ගැන. අපිට ඕන වෙලාවට මේ ඩේටාට රොම් ටයිම් ඔෆ් කරන්න පුළුවන් ඔක්කොම ඉන්ඩිකේට් කරනවා. වෙනම අපිට මේ මයික් එකක් දීලා තියෙනවා මේ කතා කරන්නේ. ආම්මලස්. කෝල් එකක් ගන්න එන එක සිස්ටම් එකේ ඒක තියෙනවා. එතකොට හැමදේම තියෙනවා සිස්ටම් එකේ හැමදේම පෙන්නනවා මේ අපි අප්ඩේට් කරගන්න පුළුවන්. කෙර එකක් එහෙම ආවම මේ ඇදින් මේ වාහනේම පුළුවන්. මොකද කේසස් කියලා ස්කෑන් එකක් ඕනේ අපිට මේකෙම එරේක හොයාගෙන හදාගන්න ඒ ටික තියෙනවා. මේ බස් එකේ විශේෂ තියෙන්නේ මේ බස් එක උස්සන්න පුළුවන් අඟල් 6ක් විතර. මෙතන ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒක කල්මල පස්සේ අඟල් 6ක් විතර බස් එක ඉස්සෙනවා. ඉස්සරහ අඟල් 6කට වඩා උස්සන්න සාස්ත්‍රය නේ. තාවනේ අමාරු දැන් කියම ඕනේ. AC එක මුල් ඔටෝ එකක් තියෙන්නේ නේ. යාම ඇඩ්ජස්ට් කරගන්න. එයාම ඔක්කොම වැඩ සටහන කරගන්න අවශ්‍ය නැහැ. අපිට ඕන මැනුවල් දාන්න පුළුවන්. කරගන්න පුළුවන්. ඔව්. ඊපස්සේ කතා කරන එක්කෙනා මට ඉස්සරහා කතා කරන එක්කෙනා ඇහෙනවා. කරගන්න පුළුවන්. එයා ඇද්ද නැද්ද කියලා කියන තරම මට මේ ස්පීකර්ස් වලින් ඇහෙනවා. ආයි ජියෝ සිස්ටම් එක මේ ඩෑෂ්බෝඩ් ජියෝ සිස්ටම් එකක් එන්නේ නේ. මේක සෙට් එකනේ. ඔව්. මේක මයික් සෙට් එක ගන්න. හරි. ශරීරම USB ඔක්කොම තියෙනවා. මේක LED බෝඩ් එක ඔරිජිනල් ඇවිල්ලා තියෙනවා. ඔව්. TV දෙකම තියෙනවා. තන එක යා මැද්දේ තව ටිකක් තියෙනවා නේ. ඉතින් මේව තමයි බස් එක නැග්ගට පස්සේ ලුක් එක තියෙන්නේ. නිකන් බේසික් සීට් එකක් කරන් බලමු. මේ වගේ හෑන්ඩ් රෙස්ට් එකක් තියෙනවා. ඩවුන් කරන්න පුළුවන්. කරලා මම තියන්න පුළුවන්. ඊට අමතරව මේකේ විශේෂම දෙයක් තියෙනවා. මේකේ normal USB එකයි type C USB එකයි per seat එනවා. හැම සීට් එකකටම දෙක හැම එකේම එනවා. ඊට පස්සේ seat belts තියෙනවා. හොඳ leather seats තියෙනවා. leg rest එකක් තියෙනවා. ඒක තමයි. සාමාන්‍යයෙන් පැසෙන්ජර් කෙනෙක් සීට් එකේ වාඩි වෙච්ච ගමන් හොඳ
ලෙක් ප්‍රෙස්ට් එකක් තියෙනවා හොඳ ලෙක් රූම් එකක් තියෙනවා මේ හරි හොඳට කුස කෙනෙක් උනත් කිසිම අවුලක් නැතුව ඉන්න පුළුවන් ඊට පස්සේ මෙතන ටේබල් එකක් තියෙනවා මෙතන කප් එකක් ඕන තියාගන්න නැත්නම් යන ගම වැඩක් කරගන්න මොකක් හරි කරන්න පුළුවන් ඊට අමතරව අපි මෙතන ස්පීකර් එක බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන ලයිට් එකක් වෙවිලා තියෙනවා මෙතන ස්ටොප් බෙල් එක තියෙනවා ආයේ මෙතන ලයිට් එක තියෙනවා ඒක මෙතන මේ ලයිට් එක එහෙන් ඔන් කරන්න ඊට තමයි මේක මේ ලයිට්ස් ඔන් වෙන්නේ ඊට අමතරව AC ගත්තොත් එහෙම එන ස්මූත්ම මන් දැකලා තියෙන බස් වලින් ස්මූත්ම මේ කවුලක් නැත්නම් එයා වෙන්ස් ගත්තොත් ස්මූත් එයා වෙන්ස් තියෙන්නේ තර ගැන ෆීල් එකම එන හයිය ෆීල් එකක් තියෙන්නේ අර වෙනන එකක් නෙමෙයි අපිට ඕන ඇන්ගල් එකට AC වෙන්ස් ඕපන් කරන්න පුළුවන් නැත්නම් ක්ලෝස් කරන්න පුළුවන් ඒව තමයි සීට් 2 එක බස් එකේ ඉතින් හැම සීට් එකකටම හොඳ බෙබි එකක් තියෙනවා අතර මේ කර්ටන්ස් තියෙනවා මොකක් හරි එමර්ජන්සි එකදී ඕනනම් වින්ඩෝ බ්‍රේක් එකකුත් තියෙනවා ඉතින් සීට් එකේ වාඩි වුණාම හරිම කම්ෆර්ටබල් මේ ලෙදර් සීට්ස් තියෙන්නේ බොන්ලක් බ්‍රෑන්ඩින් එකත් එක්ක මේ තරම හොඳයි එහෙම අවුලන්නේ බකල් සීට් එකක් වගේ තියෙන්නේ තරම අපිට අර තුන්වර සෙපරේට් කරන්න පුළුවන් ඊට පස්සේ සීට් ඇඩ්ජස්ට්මන්ට්ස් ටික තියෙනවා ඒක මම පෙන්නන්න මේ ෂීට් එක ඇඩ්ජස්ට් කරන්නේ අතරින් ඉස්සරහට පස්සට කරගන්න පුළුවන් මේක ඉස්සරහට හරි ඉස්සරහට කරාම ෂීට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඕවරෝල් ගත්තාම හරිම කම්ෆර්ටබල් බස් එකක් දැනට ලංකාවේ ගියගුවෙන් ගත්තොත් එහෙම අදම කම්ෆර්ටබල් බස් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් බොල්ලක් බස් එක ඉතින් ඕගොල්ලෝ තේරුම් ගන්න හැමදාම උදේ 4 කොළඹින් රෑ 7ට වවුන් යාන් පිටත් වෙන මේ බස් එක සාමාන්‍යයෙන් දැනට කිව්වේ 12 මාර වෙද්දී වගේ වවුන් යා දානවා කියලා ඉතින් මාර්ගතව වැඩ ඒ වගේ දේවල් ඉදින් ටයිම් එක වෙනස් වෙන්න පුළුවන් ඉතින් ඕක තමයි තත්ත්වය දැනට අපි බලමු ගමන ගිහිල්ලා කොහොමද මේ ගමන යන්නේ කියලා අපේ ඩ්‍රයිවර් අයියා මල්ල ඉන්න අයිය කොහොමද බස් එක බස් එක නම් හොඳයි ඉතින් මේ අද මේ පළවෙනි ගමන තමයි යන්නේ නියමිත වෙලාවල් වලට ධාවනය කරන්න තමයි බලාපොරොත්තු එන ඉතින් සුබ ගමන් ජය වෙන්න ඕනේ මාත් වෙනා ගමන යන්න අද ගිහින් බලමුනේ කොහොමද වෙන්නේ කියලා ඉතින් කොහොමද බස් එක හොඳයි යන්න නෑ දන්නේ යන්න දන්නේ එහෙනම් දිනසුරු එක්ස්ප්‍රස් අලුත්ම බොන්ලක් බස් එකේ මංගල ගමන යන්න සියල්ල සූදානම්. ඉතින් වෙලාව උදේ 7යි. ඉතින් මෙන්න මේ විදිහට තමයි දිනසුරු එක්ස්ප්‍රස් අලුත්ම බොන්ලක් බස් එකේ මංගල ගමන කොළඹ වෙස්ටින් මාත බස් නැවතුම් පොලෙන් පිටත් උනේ. එහෙනම් ලස්සන රූට් එකක් දිගේ යන් අවිත් එක්ක වවුනියාවට. අපි දැන් ඉන්නේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ. ඉතින් මේ බස් එක වවුනියාවට යද්දිත් වවුනියාවෙන් දැන් එද්දිත් මේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හරහා තමයි ධාවනය කරන්නේ. ඉතින් මේ අධිවේගී මාර්ගය හරහා ධාවනය කරන නිසා සාමාන්‍ය පාරේ එනවට වඩා ලොකු වෙලාවක් ඉතුරු වෙනවා කොළඹ ඉඳන් කටුනායක දක්වා. ඉතින් ඒක ලොකු වාසියක් මේ බස් එක භාවිතා කරන මගින්ට. ඊට අමතරව දැන් 87 පාරේ වවුනියාව යාපනය යන ගොඩක් බස් මේ අධිවේගී මාර්ගය හරහා තමයි යන්නේ. කොළඹෙන් පටන් ගත්ත ගමන් මීගම හලාවත පව් කරලා බංගදෙනියට එනකම් මම පැසෙන්ජර් සීට් එකේ වාඩිලා ආවේ. ඉතින් බංගදෙනියෙන් මට අවස්ථාව හම්බුණා ඉස්සරහා සීට් එකේ වාඩි වෙන්න. ඔයගොල්ලන්ට නියම අත්දැකීම ලබා දෙන්න පුත්තලම් පාරේ. ඉතින් අපි මේ වවුනියාව දක්වා යන මේ ගමනේ අපේ පුත්තලම් පාරේ ලස්සන කොළපාට පිරුණු සුන්දරත්වය විඳින ගමන් ලස්සන වෙල්යායවල් ලස්සන වැව් පහු කරගෙන අපි වවුනියාවට යනවා. ඉතින් වවුනියාවට යන මේ ගමනේ අපි ඊළඟ නැවතුම වෙන්නේ පුත්තලම. ඉතින් අපි පුත්තලමදී හම්බෙමු. එතකන් වටා විටාව බලාගෙන මේ ගමන මාත් එක්ක යන්න එන්න ඕගොල්ලෝ.
ගමන අතරතුර පුත්තලමට ළඟාවෙන්න කලින් මගේට අවශ්‍ය වුණා එයාගේ ජෙනරේටර් එක වවුනියාව දක්වා ගෙනියන්න. ඉතින් ලොකු ලැගේජ් ස්පේස් එකක් තියෙන නින්දා ඒකට කිසිම බාධාවක් නැහැ. ඉතින් එතන කට්ටියත් එක්ක ජෙනරේටර් එක ලැගේජ් එකට දාලා අපි මේ විදිහට ආයෙ ගමන යන්න පටන් ගත්තා. වෙලා උදේ 9:55යි අපි දැන් ඉන්නේ පුත්තලම. ඉතින් අපේ වවුනියා යන ගමනේ අපිට හම්බෙන ප්‍රධානතම නගරයක් තමයි පුත්තලම කියලා කියන්නේ. අපි මේ වෙනකොට කිලෝමීටර් 134ක් ගෙවලා අවසන්. අපි දැන් මේ නවත්තලා ඉන්නේ පුත්තලම් අධිකරණයේ ගාව තියෙන රිසෝට් එකේ. ඉතින් යායදු මග දුරයි. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක තවත් ලස්සන දැන් බොහොම පව් කරගෙන අපි යන් වවුනියාවට. ඉතින් ලස්සන ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි තැනක් මේ පුත්තලම් පාරේ තියෙන මේ තබ්බෝ. පුත්තලම ඉඳන් කිලෝමීටර් 15 මාරක් වගේ එනකොට කරුවලගස්සව පාස් යද්දිම අපිට හම්බෙනවා මේ තබ්බෝ වැව. ඉතින් මේ තබ්බෝ වැව නිකම්ම නිකන් වැවක් නෙමෙයි. පුත්තලමේ තියෙන කෘෂිකාර්මික ජනපදවලට ජීවය සපයන ප්‍රධානම වැවක්. ඒ වගේම තමයි මේ තබ්බෝ වැවත් එක්කම තියෙන තබ්බෝ අබේ භූමිය. වනාලි බලන්න, කුරුල්ලෝ බලන්න ප්‍රධානතම අබේ භූමියක් තමයි මේ තබ්බෝ අබේ භූමිය. මේ වැවත් එක්කම තියෙන. ඉතින් ඕගොල්ලොන්ට මේ බස් එකේම ඇවිල්ලා මෙතනින් බහින්න පුළුවන්. එද්දි නැත්තම් ඕගොල්ලෝ වවුනියා අනුරාධපුර පැත්තට යනවා නම් කොළඹ අනුරාධපුර නැත්තම් පුත්තලම අනුරාධපුර ප්‍රධාන පාරේ හම්බෙන හරිම ලස්සන තැනක් තමයි මේ තබ්බෝ වැව කියලා කියන්නේ. ඉතින් මේ වගේම තවත් ලස්සන තැන් අපිට ඉස්සරහදීත් හම්බෙනවා. රැඳිලා යන වීඩියෝ එකත් එක්ක අපි යන් ඉස්සරහට. හරි අපි දැන් ඉන්නේ සාලිය වැව. දැන් ඉන්නේ සාලිය වැව ස්ටෑන්ඩ් එකට බස් එක දාන ගමන්. මෙතන ඉඳන් අපිට අනුරාධපුරයට තියෙන නොච්චිගාගම හරහා කිලෝමීටර් 47ක් වැඩි වෙලාවක් යන්නේ අපිට අනුරාධපුරේ යන්න. මෙතනින් ඉන්න සෙනගක් දාගෙන ඉස්සරහට යන එක තමයි අපේ ප්ලෑන් එක තියෙන්නේ. අපි බලමු කොහොමද ගමන යන්නේ කියලා. අපි දැන් ඉන්නේ අනුරාධපුරේ. අපි අනුරාධපුරයට එනකොට 11:25 විතර වුණා. දැන් ඉන්නේ අපි මාකට් එක ගාව බස් හෝල්ට් එකේ. අලුත් බස් ස්ටෑන්ඩ් එක පහු කරලා මාකට් එක ගාවට අපි ආවා. ඉතින් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය වගේ වඳින බැතිමතුන් බැහැ ගන්න ඕනේ මේ මාකට් එක ගාව බස් හෝල්ට් එකේ. ඉතින් මෙතන ඉඳන් අපිට කිලෝමීටර් 54ක් තියෙන වවුනියාවට යන්න, මැදවච්චි හරහා වවුනියාවට යන්න තියෙන්නේ. ඉතින් ලස්සන වෙල්යාවල් පහු කරගෙන අපිට යන්න තියෙන්නේ වවුනියාවට. එහෙනම් දැන් මේ ලස්සන පාර පටන් ගන්නවා. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි යන් මේ ලස්සන වෙල්යාවල් පහු කරගෙන වවුනියාවට. දැන් අපි මැදවච්ච ටවුන් එකට කිට්ටු වෙලා තියෙන්නේ. ඉතින්
මැදවච්ච ටවුන් එකට කලින් හම්බෙන අන්තිම වෙලාව තමයි පහු කරේ. ඉතින් අපිට ඉස්සරහින් හන්දිය හම්බෙනවා. ඔයගොල්ලන්ට මේ බෝඩ් එකෙන් බලා ගන්න පුළුවන් යාපනයට කිලෝමීටර් 170යි. මෙතනින් දකුණට දැම්මොත් හොරෝපතාන පාර මෙතනින් කිලෝමීටර් 38යි තියෙන්නේ හොරෝපතානට යන්න. ඉතින් වවුනියා යාපනයේ ඉඳන් එන ත්‍රිකුණාමලය වගේ පැති වලට යන බස් මෙතනින් තමයි යන්නේ. අපිට දැන් ඉස්සරහින් හම්බෙනවා සෙන්ට් ඇන්තනීස් ටුවර්ස් මන්නාරම් කොළඹ බස් එක. මන්නාරමෙන් උදේ 10 මාරට ඇදපු බස් එක තමයි අපිට දැන් මේ මැදවච්චේදී හම්බුනේ. මේ කාපව කොළඹෙන් එන රෑ 10 මාරට. ඉතින් ඔන්න අපි අපේ ගමනේ හම්බෙන අවසාන ප්‍රධාන බස් නැවතුම් පොළට අපි ළඟා වෙනවා. ඉතින් ඔන්න මැදවච්චේ බස් නැවතුම් පොළ තමයි මේ තියෙන්නේ. අද බස් එකෙත් කීප දෙනෙක් හිටියා මැදවච්චෙන් බහින්න. ඊට පස්සේ අපිට තියෙන්නේ ඉතින් වවුනියා තමයි ලොකු ස්ටෑන්ඩ් එක තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් බහැලා බැලුවා මැදවච්චේ ස්ටෑන්ඩ් එකේ. සෙනගන්න හිටියේ නෑ වවුනියා යන්න අපිට. මොකද ගොඩක් සාමාන්‍ය ගාස්තු බස් මෙතනින් යන නිසා අපි දැන් මොකද ඉන්නේ දැන් A9 එකේ නුවර වගේ පැති වලින් එන බස් ගොඩක් යනවා වවුනියාවට. ඉතින් ඔහොම තමයි මැදවච්චියට එනකන් අපි ආවේ. වවුනියා මැදවච්චිය පහු කරලා කිලෝමීටර් 1කමාරක් වගේ එනකොට අපිට හම්බෙනවා ඉසින් බැස්සගල රජමහා විහාරය. ඉතින් මේ ගමනේ අපිට හම්බෙන තවත් ලස්සන සුන්දර ස්ථානයක් තමයි ඉසින් බැස්සගල රජමහා විහාරය කියන්නේ. ඉතින් ඉතිහාස කතා ගොඩකට පාදක වෙලා තියෙන මේ ඉසින් බැස්සගල රජමහා විහාරයේ නම හැදිලා තියෙන්නේ ඍෂිවරුන් බැසගත් ගල. ඒ කාලේ ඍෂිවරුන් නැත්නම් රහසන් වහන්සේලා එර්දියෙන් මේ ගලට වඩිනවලු භාවනා කරන්න. ඉතින් එහෙම තමයි මේ නම හැදලා තියෙන්නේ. මේ ගමනේදී හම්බෙන වවුනියාටදී හම්බෙන තවත් ලස්සන සුන්දර ස්ථානයක්. ඔයගොල්ලොත් එනවා නම් මේ පැත්තට ඇවිල්ලා ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා. ඔබට ඈතින් පේනවා වවුනියාව අනුරාධපුර ඉන්ද්‍රාණි බස් එක. ඉතින් ටිකක් ප්‍රසිද්ධ බස් එකක්. අපේ Facebook එකේ අපේ බස් enthusiast අතර ටිකක් ප්‍රසිද්ධ බස් එකක්. පැය පහමාරකට ආසන්න දීර්ඝ ගමනකට පස්සේ අපි ඔන්න ආවා වවුනියාව නගරයට. ඉතින් අපි දැන් මේ ඉස්සරහින් නවත්තන්නේ වවුනියාව පරණ බස් ස්ටෑන්ඩ් එකේ. මෙතනිනුත් කීප දෙනෙක් බහින්න ඉන්නවා. අපි මෙතනින් බහින කට්ටිය මෙතනින් දාලා අපිට තව පොඩ්ඩ දුරක් යන්න තියෙනවා වවුනියාව අලුත් ස්ටෑන්ඩ් එකට. ඉතින් අපි දැන් ඔන්න මාත් දැස්ස වවුනියාවෙන් පොඩ්ඩක් වවුනියා පරණ ස්ටෑන්ඩ් එක ගාවෙන් පොඩ්ඩක් වටපිටාව බලන්න. ඉතින් ඇවිල්ලා තියෙනවා ඒ වුණාට අද ටිකක් විශේෂ දවසක්. මේකත් වීඩියෝ කරගෙන මේ තියෙන්නේ වවුනියාව පරණ ස්ටෑන්ඩ් එක. ආපු නැති අය, දැකමු නැති අය බලා ගන්න මේක තමයි වවුනියාව පරණ ස්ටෑන්ඩ් එක. හරි අපි දැන් වවුනියාව පරණ ස්ටෑන්ඩ් එකෙන් පිටත් වුණා වවුනියාව අලුත් ස්ටෑන්ඩ් එකට යන්න. ඉතින් මේ තියෙන්නේ වවුනියාව ඔරලෝසු කණුව. මෙහෙම කෙලින්ම ගියාම හම්බ වෙනවා අපිට වවුනියාව අලුත් බස් ස්ටෑන්ඩ් එක. පහමාරක දීර්ඝ ගමනක අවසානය. ඉතින් ඔන්න අපි වවුනියාව ප්‍රධාන බස් නැවතුම් පොළ නැත්නම් වවුනියාව අලුත් ස්ටෑන්ඩ් එක ගාවට අපි ආවා. ඉතින් මෙතනින් වමට දාලා වවුනියාව බස් ස්ටෑන්ඩ් එක ඇතුළට යන්න ඕන. මෙන්න මෙහෙමයි දිනිසුරු එක්ස්ප්‍රස් අලුත්ම බොන්ලක් බස් එක ආහාපුරා කියලා වවුනියා ස්ටෑන්ඩ් එකට දැම්මේ. අපි ඇතුළු වෙන්නේ උතුරු පළාතේ මගී ප්‍රවාහනයේ හදවත වගේ තියෙන වවුනියාව බස් ස්ටෑන්ඩ් එකට. වවුනියාව බස් ස්ටෑන්ඩ් එක තරම ලොකු බස් ස්ටෑන්ඩ් එකක්. මොකද මේකේ ඉඳලා දුර ගමන් සේවා වගේම කෙටි දුර සේවත් ගොඩක් ධාවනය වෙනවා. තාම දුෂ්කර පළාත් වලට ඉතින් ගොඩක් සේවා සපයනවා. විශේෂ ස්ටෑන්ඩ් එකක්. ඉතින් මෙහෙම තමයි වවුනියාව බස් නැවතුම් පොළ තියෙන්නේ. ඉතින් අපි වවුනියාව බස් නැවතුම් පොළට එද්දී 12:50 දවල් 12:50 වවුනියාවෙන් කොළඹ යන්න පසිඳු එක්ස්ප්‍රස් එකක් ගහලා තියෙනවා. මේකත් හොඳ සර්විස් එකක් දෙන බස් එකක්. වවුනියාව කොළඹ අසුවත පාරේ. අපි ඒකේ දවසක යන් කවම. ඉතින් අපි යන්නෝම තමයි වවුනියාවට ඇවිල්ලා කොළඹ ඉඳන් වවුනියාවට එන ගමන අවසන් කරේ. පසිඳු එක තියෙනවා. ඊට පස්සේ වටේ පිටේ තව බස් ගොඩක් තියෙනවා. ඉතින් අපේ අද දවසේ කතානායකයා දිනසුරු එක්ස්ප්‍රස් එකත් ඔන්නෝම දිලිසි වවුනියාව බස් ස්ටෑන්ඩ් එකට ආවේ මෙහෙමයි. ඉතින් අපි දැන් ලෝඩ් බාලා ඩොකියුමන්ට් වගේක් දෙන්න තියෙනවා අද පළවෙනි දවසේ ඉඳලා NTC එකට. ඉතින් ඒ ටිකත් බාර දීලා අපි යන් තෙල් ගහන්න. තෙල් ගහලා අපේ නවතැනට ගිහිල්ලා පොඩි රෙස්ට් එකක් අරගෙන
ආපහු හවස කොළඹ යන්න ලෑස්ති වුණා. අපි දැන් තෙල් ගහන්න ආවා. අපි තෙල් ගහන්න ආවේ වවුනියාවේ AMT කියන ෂෙඩ් එකට. මේක සිපෙට්කෝ ෂෙඩ් එකක්. ඉන්දියාව මතක් වෙන ඉන්දියාව සීයන හරි ලස්සන යුනික් තැනක තමයි මේ ෂෙඩ් එක තියෙන්නේ. සෑහෙන ඉඩ තියෙන ලස්සන ෂෙඩ් එකක්. අපි තෙල් ගහගෙන දැන් යන් අපේ නවතැන් පොලට රෙස්ට් එකක් ගන්න. අපව හවසට කොළඹ යන්න තියෙන නිසා. අපි තෙල් ගහන අතරේ 12:50 කොළඹ යන්න හදපු පසින්දුවකත් අපිට හොන් පාරක් ගහගෙන මේ විදියට ගියා. හරි අපි දැන් ආව අපේ නවතැන්පලට. අපිට තියෙනවා පැය 5ක විතර කාලයක් රෙස්ට් කරන්න. ඉතින් මෙතන ගහලා තියෙනවා අපේ දිනසු එක්ස්ප්‍රෙස් කම්පැනි අනිත් ගමන් සගයත් බස් දෙකම මෙතන තමයි නවත්තන්නේ. වවුනියා එයාර්ෆෝස් කැම්ප් එක ඉස්සරහා තමයි යාඩ් එක තියෙන්නේ. හරි ඉතින් මේ විදිහට තමයි අපේ නවතැන්පල තියෙන්නේ. දැන් වෙලාව 2:00 දිනසු කම්පැනි අනිත් ලක්ෂර බස් එක දැන් 3:45 වවුනියාවෙන් අදින්න යාඩ් එකෙන් පිටත් වෙනවා. කලින් යාඩ් එකෙන් පිටත් වෙන්නේ එතන එහා පැත්තේ තියෙන පුල්ලර් කෝවිල තියෙනවා. එතනට ගිහලා ආශිර්වාදය අරන් තමයි ස්ටෑන්ඩ් එකට යන්නේ. ඒකයි මේ කලින් පිටත් වෙන්නේ. මේ දිනිසුරු කම්පැනියේ මේ ලක්ෂර බස් එක ගැනත් මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ වීඩියෝ එක පබ්ලිෂ් කරලා ලබන සතියේ අනිවාර්යෙන් ඒකත් පබ්ලිෂ් වෙනවා. ඉතින් ඒකත් බලන්න ආරාධනා කරනවා. ඒ ගමන්ම මෙයාට පරිස්සමෙන් ගිහින් එන්න කියලා කියන ගමන් අපේ ගමනත් තව ටිකකින් පටන් ගමු. වෙලාව හවස 5:10යි. අපි දැන් යාඩ් එකෙන් පිටත් වෙනවා. හවස අපේ ගමන් වාරයේ කොළඹ බලා පිටත් වෙන්න වවුනියාවේ ස්ටෑන්ඩ් එකට. එහෙනම් අපි බලමු කොළඹ එන ගමන කොයි වගේ වේද කියලා. අපි දැන් ඉන්නේ වවුනියා ස්ටෑන්ඩ් එකේ. අපිට කිව් එකට ගන්න තියෙන හවස 6:00ට. අපි අපේ වෙලාව වෙනකන් අපි මෙතන නවත්තන් ඉන්නවා බස් එක. වෙලාවම අපි යන් කිව් එකට. වෙලාව දැන් 6:25 විතර වෙලා. අපිට දැන් කිව් එකට ගහන්න වෙලාව හරි. ඉතින් එමීට ඉස්සරහට එන්නේ දැන් කොළඹ යන්න ලෑස්ති වෙන්න. වවුනියා බස් නැවතුම්පලේ කොළඹ කිව් එක ගාවට තමයි මේ එන්නේ. ඉතින් මේ විදිහට ඉතිහාසයේ පළවෙනි වතාවට පොන්ලක් බස් එකක් වවුනියා ස්ටෑන්ඩ් එකෙන් කොළඹ කිව් එකට ගහනවා. මේ විදිහට මම මගේ කැමරාවට අහු කරගත්තා. වීඩියෝ එක පටන් ගන්නදී මම ගොල්ලන්ට කිව්වනේ ඉස්සර ලයිට් ටික ඔක්කොම දාලා මම පෙන්නනවා කියලා. ඉතින් ඔන්න මේම තමයි ඉස්සරහා ෂෙල් එකේ ලයිට් ඔක්කොම දැම්මට පස්සේ බස් එක පේන්නේ. හරි අපි පොඩ්ඩක් බස් එක ඇතුළට ගිහිල්ලා බලමු රැයට කොහොමද බස් එක පේන්නේ කියලා. මම පොඩ්ඩක් දොරින් නැගලා බලමු ඇතුළට ගිහිල්ලා. රයිට් ඉතින් මෙන්න මේව තමයි අපිට රැයට විව් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙයාගේ ප්‍රීමියම් ක්වොලිටි ඉන්ටීරියර් එකක් බස් එක බලා ගන්න වෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් මේ බ්‍රෑන්ඩ් නිව් ආපු විදිය තමයි මේ තියෙන්නේ. කිසිම වෙනසක් කරලා නැහැ. අද ඩීලර්ෂිප් එකෙන් ගත්තා. දවස් දෙකකින් පාරට දැම්මා. එහෙම තමයි බස් එක දැම්මේ. කොහොමද ඔය පීසිරයි බස් එක ලෝඩ් කිරිල්ල? ඔව් අපි වවුනියා ඉඳන් කොළඹෙද්දි කොළඹ දාලා කොළඹෙන් වැල්ලවත්තට ගිහිල්ලා වැල්ලවත්තෙන් දෙහිවල බොරලැස්ගම හරහා තමයි මහරගමට යන්නේ. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ පැත්තට යන කට්ටිය හිටියොත් එහෙම බස් එක අනිවාර්යෙන් වැල්ලවත්ත හරහා තමයි යන්නේ. හරි අපි දැන් කොළඹලා යන පිටත් වෙන්න තමයි හදන්නේ.
මේ විදිහට තමයි බස් එක පළවෙනි පාරට වවුනියා ස්ටෑන්ඩ් එකෙන් එළියට දැම්මේ කොළඹ යන්න. ඉතින් අපේ ඉදිරි ගමන සුබ ගමනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම අපි මේ විදිහට ගමන පටන් ගමු වවුනියා ඉඳන් කොළඹට එන්න. අර මේ විදිහට වවුනියා ස්ටෑන්ඩ් එකෙන් පිටත් වුණා. දැන් අපිට ඉස්සරහට පුල්ලෑ කෝවිල හම්බ වෙනවා. එතෙන්ට පටුවක් දාලා කොළඹ බලා ගමන යන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි කෝවිල ගාවදී හම්බෙමු. අපි දැන් ඉන්නේ කෝවිල ගාව. ඉතින් PC රෙය බහලා යනවා පඳුරක් දාලා ආශිර්වාද අරන් එන්න පුල්ලෑර් කෝවිලෙන් වවුනියා කොළඹ පාර තියෙන. ඉතින් මෙතන හරි ප්‍රසිද්ධ තැනක්. ඕනම වාහනයක් මෙතනින් යන නවත්තලා පඳුරක් දාලා ආශිර්වාද අරගෙන තමයි පිටත් වෙන්නේ. ඉතින් ඒ වගේම අපිත් පිටත් වෙනවා මේ විදියට පඳුරක් දාලා ආශිර්වාදය අරගෙන. අපි දැන් මැදවච්චිය පහු කරලා අපිට ඉස්සරහින් යන මන්නාරම රත්න සෙමියත් පහු කරගෙන අනුරාධපුර පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ වටපිට බලාගෙන ඉන්න අපි අනුරාධපුරේදී හම්බෙමු. දැම්මට වෙලා 8:21යි අපි දැන් ඉන්නේ අනුරාධපුරේ. හරියට මතර පිටත් වුණා වවුනියාවේ. දැන් 8:21යි. අපිට දෙන්න ඉස්සරහට. දැන් වෙලාව 10 මාරයි. අපි දැන් ඉන්නේ හලාවත. අපිට මේ පහු කරන්නේ හලාවත වටරවුම. එතනින් කෙලිම ගියාම හලාවත බස් නැවත උප්පල හම්බෙන්නේ. වෙහෙසකර ගමනක නිමාව. අප ඊළඟ නැවතුම කොළඹ කොටුව. කොළඹයිට කොළඹ මාරගම පැත්තට යන අය ඉන්න නුගේගොඩ මාරගම යන අය ඉන්න දිනසුර එක්ස්ප්‍රස් මංගල ගමන අවසාන කල් වන්න අපි කොළඹටාව. දැන් අද වැල්ලවත්තර වැල්ලවත පැත්තර යන කවුරුත් නෑ. ඒ නිසා අපි කෙලින්ම මහරගම යන්නේ. මහරගමට කීප දෙනෙක් ඉන්නවා යන්න. ඉතින් අපි මහරගමට ගිහිල්ලා ගමන ඉවර කරමු. අපි දැන් කොළඹින් ගමන පටන් අරන් මහරගම පැත්තට යන ගමන් ඉන්නේ. දැන් ඉන්නේ ටවුන් හෝල්. මේ තියෙන්නේ කොළඹ නගර සභාව. හරි අපි දැන් ගමන අවසන් කරන්න නාවින සෙට් එකට ඇවිල්ලා ඉන්නේ.
ඉතින් දැන් වෙලාව පාන්දර 1:25යි. ඉතින් අපි ඔන් ටයිම් ආව කොළඹට. දැන් අවසාන අදියර තියෙන්නේ මහරගම නාවින්න. මහරගම ෂෙඩ් එක ගාවට ආවා. ඉතින් එතනින් තෙල් ගහගෙන නාවින්නට ගිහිල්ලා නයිට් පාක් කරනවා. ඉතින් අද දවසේ ඔහොම තමයි කියවනේ මංගල ගමන. ඉතින් සාර්ථක දවස සාර්ථක ගමන. මේ අනිත් දිනසුල්ලාගේ අනිත් බස් එකක් තියෙනවා. ඒක තා පොඩි වෙලාවකින් පිටත් වෙනවා. මොකද එයා 3:45 එද්දි පිටත් වෙන්න ඕනේ කොළඹින්. ඔක තමයි තත්ත්වය. මෙච්චර වෙලා වීඩියෝ එක බැලුවා නම් බොහොම ස්තුතියි. ඉතින් දිගට මේ වගේ vlogs බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ බස් එක ගැන වැඩි විස්තර දාලා තියෙනවා description එකේ booking numbers ඇතුළු සියලුම විස්තර කතා කරන්න, sheet එක book කරන්න. ඔයගොල්ලෝගේ අදහසත් කමෙන්ට් කරන්න. බස් එක හොඳයිද? වීඩියෝ එක හොඳයිද? කමෙන්ට් එකක් දාන්න, share කරන්න. ඔයගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න. ඊළඟ ගමන දිනසුරුත් එක්ක ගිහිල්ලා එන්න පරිස්සමෙන් අනුරාධපුර වවුනියා පැත්තට යනවා නම්. ඉතින් ඕක තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් අදට vlog එක එච්චරයි. එහෙනම් ඉතින් බස් ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.